ඔයාටත් කන් කැක්කුම තියෙනවද? එහෙමත් නැත්නම් කන් කැක්කුමක ඉතිහාසයක් තියෙනවද? මේ தත්ත්වයට වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඔටැල්ජියා කියලා. ඔටැල්ජියා වලට එහෙමත් නැත්නම් කන් කැක්කුමට ප්‍රධානම හේතුව වශයෙන් හඳුන්වන්නේ කන් කලාඳුර හෙවත් ඊයවැක්ස් හිරවීම සහ ස්නානයෙන් පස්සේ ඒ ඊයවැක්ස් ජලය අවශෝෂණය කිරීමෙන් ඇති කරන්නා වූ තෙරපුම. මීට අමතරව ෆරන්කියුලෝසිස් හෙවත් බාහිර කනේ ඇතිවෙනා වූ ආසාදන තත්ත්වය සහ මද කනේ ඇතිවන්නා වූ ආසාදන තත්ත්වය සලකන්නට පුළුවන්. ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව කෝටරක ප්‍රදාහය, දත් කැක්කුම, උගුරේ ආසාදන, හකුසන්දියේ කැක්කුම මේ හැම අවස්ථාවකදීමත් කනේ කැක්කුම ඇතිවීමට පුළුවන්. මෙවැනි අවස්ථාවලදී අපිට කරන්නට පුළුවන් වේදනාව සමනය කළ හැකි දේ මොනවාද? මද උණුසුම් රෙදි කැබැල්ලක් කන මත තැබීමෙන් වේදනාව යම් තාක් දුරට අඩු කර ගැනීමට පුළුවන්. ඊයවැක්ස් හිර වෙලා තියෙනවා නම් ඊය බඩ් එකක් මේ ආකාරයෙන් ඇතුල් කිරීම සුදුසු වන්නේ නැහැ. එයින් තව දුරටත් ඊයවැක්ස් ඇතුළට තදවීම පමණයි සිදුවන්නේ. එලෙසම ස්නානයේදී කනේ ඒ කන් විවරය මත යම් තාක් දුරට විශාල පුළුන් කැබැල්ලක් තබා ජලය ඇතුල්වීම වළක්වා ගැනීමට පුළුවන්. රූපයේ පෙනෙන ආකාරයට සෙම්ප්‍රතිශ්‍යාව නිසා කන් කැක්කුම ඇතිවුණු කෙනෙකුට උණුසුම් ජලය පානය කිරීම සහ උණුසුම් ජල වාෂ්පය ඇල්වීමෙන් තරමක් දුරට සහනයක් ලබාගත හැකියි.